හරි සුබ උදෑසනක් යාළුවනේ මම මේ ඉන්නේ නීලබැම්ම ව්‍යාපාරයේ ආරම්භක ස්ථානයේ අපේ දේවාල භූමියේ තමයි ඉන්නේ අද අපි පොඩි විශේෂ දෙයක් කරා අපේ ගම් වතුරෙන් යට වෙලා හිටියා කීප දෙනෙක් ඒගොල්ලෝ බේරගන්න ගියපු අපේ වීරයෝ ටිකක් ඉන්නවා ඒකට අපි බාර වෙලා තියෙනවා අපේ එක්කෙනෙක් ඉතින් එයාගේ ඒ බාරය ඔප්පු කරන්න තමයි අද අපි සූදානම් කරලා මේ තියෙන්නේ බාරය අපි ඔප්පු කරා ඉතින් මම මේ වීරයෝ ඕගොල්ලන්ට පෙන්නන්නම් අපේ ඔල්ලොයි බේර ගන්න ගියපු කට්ටිය. ඉතින් ඒ බාරේ පුස්පේ පුතේ අපේ බාර වුණා මෙයා අපේ පුස්පේ තමයි ගමේ කොල්ලා. ඌ බාරයක් වුණා මේ යාළුවෝ බේර ගන්න ගියපු කොල්ල වෙනුවෙන් ඒ බාරය තමයි අද මේ ඔප්පු කරන්නේ. ඉතින් අපේ එතෙන්ද සහභාගී වෙච්ච අපේ ලීල පෙන්නන්නම් නීලබැම්මේ ඇත්තටම සෑහෙන බාධක මැද්දේ සෑහෙන ගේමක් දීලා ලැහැත්ති කරලා කොල්ල බේර ගන්න ගිය පළවෙනි පුද්ගලයා තමයි මේ ඉන්නේ උතන. ඉතින් කෝ බලන්න. ඉවත් එක පෙන්නන්න බෑ. මොන පෙන්නන්නද පොඩ්ඩක්. මේ ඉන්නේ අනිත් එක්කෙනා. මුද්‍රාපාල පූජා කරනවා. කෝ එන්නකෝ අනේ එන්නකෝ මෙහාට එන්නකෝ. මේ ඉන්නේ අපේ අනිත් තීරයා තමයි ඔය ඉන්නේ ගමේ ඕන දෙයකට ගමේ පොදු දෙයකට සහභාගී වෙනවා. ආය කවුද මල්ලේ? ආය කවුද ගියේ? මේ අනිත් එක්කෙනා ඔය ඉන්නේ. හරි. ඉතින් ජීවිතේ අවදානම තියාගෙන තමයි මේ වතුරට පැන්නේ. මොකද ගමේ අහිංසක කොටු විච්ච අපේ කොල්ලෝ කීප දෙනෙක් හිටියා බේරගන්න කිලෝමීටර ගණනාවක් ගොඩට ගිහිල්ලා තමයි ආපහු ජීවිත රැගෙන ආවේ. ඔයගොල්ලෝ මං හිතන්නේ අන්තර්ජාලයෙන් දකින්න ඇති මේ වීඩියෝ. ඉතින් අද මේ බාරය ඔප්පු කරලා අපි සියල්ල ඒ දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඒ වගේම ඒ හන්දා තමයි අද මේ වගේ අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් ජය වේවා මම මෙතනින් නතර වෙනවා.